ස්ට්‍රෝබරි නා මට වැඩට යන්න හොදටම පරක්කු වෙලා තියෙන්නේ. ඔයා ෆයිපර් බාස් කෙනෙක්ට කතා කරලා මේ සිංක් එක හදාගන්න හොදද? හෙලෝ මේ පයිප් හදන කෙනෙක් නේද? මේ දැම්ම ඉක්මනට අපේ ගෙදරට එන්න. ලෙමනන්ට් මල්ලි ඔයා දැන් පයිප් වැඩද කරන්නේ? ගොඩක් කාලෙකින් ඔයාව දැක්කේ. පයිප් නම් කවදා හදන්න බැරිද ලෙමනන්ට් මල්ලි බබෝ? ඔන්න එහෙනම් ස්ට්‍රෝබරි නාකියෝ පයිප් වැඩෙත් හරි. ඔහෙනම් මම දැන් යනවා. දෙවියනේ මම ආයෙමත් ප්‍රෙග්නන්ට්ද? ඇපලන් මට සමාව දීලා ආයෙම බාරගත්තා විතරයි. මම දැන් මොකද කරන්නේ? දෙවියනේ ස්ට්‍රෝබරි නම් මම තාත්තා කෙනෙක් වෙන්නද යන්නේ. මට දැනෙන සතුට කියන්න තේරෙන්නේ නෑ. මැනි තමුන් එහෙනම් ආයෙමත් මාව රැවට්ටුවා. ස්ට්‍රෝබරි නා තමුන් කවදාවත් හැදෙන ගෑණියෙක් නෙවෙයි. ස්ට්‍රෝබරිනා තමුන් හිතන් ඉන්නේ මම දිගටම මේ කොහෙවත් ඉන්න ලෙමනන් පැටියට කන්න දීදි මගේ ගෙදර තියාගනීවි කියලාද? මමත් ගේන්නම් මේ ගෙදරට මගේම ලේ තියෙන මගේම දරුවෙක්. පයින් ඇපලීනා නග්ගියේ ඔයාගේ ඉන්ටර්න් පඩිය මට පුළුවන් වැඩි කරලා දෙන්න. පැටියෝ ඔයාට තියෙන්නේ මම එක්ක පොඩි වැඩක් කරන එක විතරයි. පයින ඇපලීනා ඔයා එහෙනම් මගේ ජීවිතේ තිබ්බ ලොකුම ආශාව ඉෂ්ට කරන්නයි හදන්නේ. අද පැටියෝ මේ කෙනා මට අනිත් කෙනා ඔහෙ තියාගන්නවා. මේ ඉන්නේ මගේම ලේ තියෙන මගේ දරුවා. අද ඉඳන් මෙයා තමයි මගේ ලෝකෙම. ඔය එක එකාගේ ළමයි බලා ගන්න මට අමාරුවක් නෑද? මම මගේ දරුවට මට පුළුවන් හැමදේම අරන් දීලා රජෙක් කරනවා. අනිත් එවුන්ට ඔතිතින් හුලන් තමයි. එහෙනම් ඔයා මාව පාවිච්චි කරේ ඔයාගේ වටේ යන වයිෆ්ට පාඩමක් උගන්නන්නයි නේද ඇපලන්ට? හොඳයි අපි බලාගන්න මහත්තයෝ. අපි එහෙනම් බලාගමු. තමුසේ හැප්පුණේ වැරදි කෙනත් එක්ක. කාලේ හොඳම ඉස්කෝලේටයි යන්නේ මගේ පුතා. ඔය තාත්තලා නැති එවුන්ට කොහෙද එහෙම chance පක්? අපිටත් කවදා හරි දවසක හද පායාවී පුතේ. මේ සල්ලි ටික තියාගන්න බබාව හොඳ ඉස්කෝලේකට දාන්න. මටත් බලන්න ඕන ඇපලන්ට් විදවන විදිය තමයි ඔයාට වගේම. මම ඇපලන්ටගේ යාළුවෙක්. මේක ඔයා අරින්නේ නැතුව ඇපලන්ටගේ අතටම දෙන්න. පරිස්සමට. එහෙනම් ඇපලන් මහත්තයෝ කොහොම ස්තුති මෙච්චර කාලයක් මටයි මගේ පුතාටයි සලකපු විදියට. මම මගේ පුතාව දාන්නේ මේ ලංකාවේ හොඳම ඉස්කෝලේට. ඒක දිහා බලන් හූල්ල ඔන්නවා. තව දෙයක් ඇපලන්ට්. අද ඔයාගේ යාළුවෙක් ආවා. මේක එයා ඔයාට දෙන්න කිව්වා. එහෙනම් චෙරීනා අපි දෙන්න දැන් අපේම විතරයි. චෙරීනා ඔයා ඉන්න මම කැමති ඒකට. හැබැයි චෙරීනා තව එක පාරක් මම ඒකට ඇබ්බැහි වෙලා වගේ කියලා මට හිතෙනවා. චෙරීනා එකම එකක් තව යවන්නකෝ. මේ කන ගමන් චෙරීනා අපි ඒවා පර්ෆියුම් කරලා විකුණමුද? ඔය ඇත්තමද ඇපලන්ට්? දැක්කද චෙරීනා මම ඔයාට කිව්වා වගේම මේක කොච්චර ලොකු ව්‍යාපාරයක් වුණාද කියලා. මෙන්න දැන් ලැබුණ විශේෂ පුවතක්. ලෝකේ හොඳම ෆර්ෆියුම් එක විදියට චෙරීනා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය තේරිපත් වේ. මම කැමතියි ලෝකෙම පිළිගත්ත මගේ ඩියෝඩ්‍රන්ට් කම්පැනිය ඔයාලා එක්ක එකතු කරගන්න. ඔයාලගේ අදහසත් මට කියන්න. මට කෝල් එකක් එනවා. මම නම් දැනටමත් කැමති මේ පපාය මහත්තයගේ එකට මගේ එක ජොයින් කරන්න. ඔයා කාත් එක්කද ඔච්චරට මැසේජ් කරන්නේ චෙරි?
යාළුවෙක්. කෝ මට ලැජ්ජයි. ඔයා මුලින්ම පෙන්නන්න. මම මේ හැමදේම ගැන දන්නවා චෙරීනා. මම මේ හැමදේකටම පලිය ගන්නම් ඔයාගෙන්. මට උදව් කරන්න වෝට මෙලිනා. මේක මට ඔයාගෙන් උදව් ඕනම වෙලාවක්. ප්ලීස්. හොඳයි ඇපලන්ට්. හැබැයි මේ අන්තිම පාර The machines are exploding! The ceiling is coming down! Run for your lives! Hip hip hooray! කමුණුත් මගේ ජීවිතේ විනාශ කරපු තවත් එක ගෑණියෙක් වෝටර්මෙලිනා! මගේ ජීවිතේ මෙච්චර කාලයක් විනාශ කරපු හැම එකෙක්ගෙන්ම මම පලිගන්නවා. ඒක නවත්තන්න කාටවත්ම බෑ. පරණ දේවල් අමතක කරමු. එන්න මගෙත් එක්ක. මම දෙන්නම් ඔයාට හොඳ ජීවිතයක්. හැමෝම අහගන්න මේ එන්නේ මගේ හස්බන්ඩ්. ඒ කියන්නේ මේ ආයතනයේ අලුත්ම ප්‍රධාන විධායක නිලධාරියා. මෙන්න ඇපලන්ට අද ඔයාට ඔන්ටව් කරන්න තියෙන අයගේ ෆයිල් ලිස්ට් එක. ඔහෙනම් සුබ පැතුම්. එහෙනම් ඔයයි නේද අද ඉන්ටර්ව් එකේ ඉන්න අන්තිම කෙනා ඔරෙන්ජිනිට නක්කි. අපි බලමු එහෙනම් ඔයාගේ හැකියාවන් කොහොමද කියලා. මෙයාගේ සුවඳ කෙනෙක් ඔරෙන්ජිනි තමුසගේ පැගිරි මගේ ඇග පුරාම දනවා ඉන්න බෑ යනවා. තමුන් වහ කෑවා කියලා හිතා ගන්නවා ඇපලන්ට්. මගේ අයියට කියලා. මම තමුසගේ ඇතුලේ තියෙන ඇට මුං ඇට කරනවන්නම්. මට සමාව වෙන්න අයියා. ඔයාගේ නංගි තවදුරටත් තුක්කුළුදුල් කෙනෙක් නෙවෙයි. ඒ ඔක්කොටම වග කියන්න ඕන අර ඇපලන්ට. ඔහෙනම් ඇපලන්ට්. අපි බලාගමු.